les amis, aujourd'hui on va apprendre les prépositions en français. Préposition. Preposition එකක් කියලා කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් preposition එකක් කියලා කියන්නේ අපි වාක්‍යයක් connect කරන්න යොදන පදයක්. ඉංග්‍රීසි භාෂාවේදී ගත්තොත් to, from, at ඔන්න ඔය වගේ වචන. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි භාෂාවෙන් I go to Paris. I play in a playground. ඔන්න ඔය වගේ වාක්‍යයක පද කනෙක්ට් කරන්න යොදන පදයක්. ඉතින් අද පාඩමෙන් බලමු ප්‍රංශ භාෂාවේ පාවිච්චි වෙන prepositions මොනවද කියලා. අපේ පළවෙනි preposition එක a. a කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. to කියලා කියන්න ගන්න පුළුවන්. at, in ඔය වගේ තේරුම් ගොඩක් ඒකේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් je vais à Paris. I go to Paris. J'habite à Colombo. I live in Colombo. අනේ වගේ. හැබැයි මේ ආ කියන ප්‍රෙපොසිෂන් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ප්‍රෙපොසිෂන් එක පාවිච්චි වෙන තැන තියෙන නාම පදයේ ජෙන්ඩර් එකත් එක්ක අපිට මේක වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආ කියන පදයට පස්සේ යෙදෙන්නේ මස්කියුලින් නවුන් එකක් නම් අන්න එතෙන්දී මේක ආ කියලා යොදන්න බෑ. උදාහරණයක් විදිහට je vais au marché. එතෙන්දී අපිට je vais à le marché කියලා කියන්න බෑ. ඊළඟ එක තමයි මේ preposition එකට පස්සේ තියෙන feminine noun එකක් නම් එතෙන්දී අපිට à la කියලා තමයි මේක යොදන්න වෙන්නේ. je vais à la plage. ඊළඟට අපි හිතමු මේක අපි plural noun එකක් එක්ක යොදනවා නම් je parle aux élèves. මම ශිෂ්‍යයන්ට කතා කරනවා. අන්න ඒ වගේ මේ preposition එක දාන්න කලින් ඔයාලා බලන්න ඕනේ ඒ noun එක masculine ද feminine ද එහෙමත් නැත්නම් plural ද කියලා. ඊළඟ preposition එක තමයි de. de කියලා කියන්නේ අයිතියක් හැඟවෙන එහෙමත් නැත්නම් origin එකක් හැඟවෙන preposition එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් c'est la voiture de mon frère. මේ තියෙන්නේ මගේ සහෝදරයාගේ කාර් එක. Je viens de Paris. I come from Paris. ඉතින් මේ preposition එකත් අර කලින් preposition එක වගේම තමයි එක යොදන නාම පදයේ gender එක අනුව ඒ වගේම plural නම් ඒ අනුව වෙනස් වෙනවා. අපි මෙහෙම උදාහරණයක් බලමු. C'est le livre du professeur. මේ තියෙන්නේ ටීචර්ගේ පොත. එතෙන්දී අර le livre de professeur කියලා කියන්න බෑ. මොකද le professeur කියන එක masculine noun එකක්. ඒකට මේ නාම පදයට එක්ක අපිට මේ preposition එක de le professeur කියලා යොදන්න බෑ. ඒ de le කියන පදය du කියලා වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ මේක feminine noun එකක් එක්ක යෙදෙනවා නම් c'est le livre de la fille. මේක ගෑනු ළමයාගේ පොත. plural noun එකක් බහුවචන පදයක් එක්ක යෙදෙනවා නම් c'est le livre des professeurs. මේක ගුරුවරුන්ගේ පොත. එතකොට මේ de කියන preposition එක ඊට අදාළව වෙනස් වෙනවා. masculine noun එකක් නම් du, feminine noun එකක් නම් de la, plural noun එකක් නම් they. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ preposition එක on. on කියලා කියන්නේ in, ඒ වගේම by කියලා කියනත් මේ preposition එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මතකයිනේ අපි රටවල්, nationalities සහ භාෂාවල් ගැන ඉගෙන ගත්ත එක පාඩමකදී. අන්න එතෙන්දී මම ඔයාලට කියලා දුන්නා masculine රටවල් මොනවද, feminine රටවල් මොනවද කියලා. අන්න ඒ වගේ feminine රටක ඔයාලා ඉන්නවා නම් අන්න එතෙන්දී ඔයාලට මේ on කියන පදය use කරන්න පුළුවන්. මේක masculine රටක් සමග යොදන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි හිතමු උදාහරණයක් විදිහට feminine රටවල් කියලා කිව්වේ අපි e අකුරෙන් ඉවර වෙන රටවල්නේ. එතකොට j'habite en France. France කියන්නේ feminine රටක්. ඊළඟට මම කිව්වා මේක by කියලා කියන්නත් අපිට use කරන්න පුළුවන්. I go to school by bus. Je vais à l'école en bus. En.
ඊළඟ ප්‍රපොසිෂන් එක don. don කියලා කියන්නේ in නැත්නම් inside. Dans ma famille, il y a 3 membres. In my family, there are 3 members. එහෙම නැත්නම් අපි physically යමක් ඇතුලේ තියෙනවා කියනත් මේ preposition එක පාවිච්චි කරන්න පුළුවන්. La table est dans la maison. මේසෙ තියෙන්නේ ගේ ඇතුලේ. ඊළඟට sur. sur කියලා කියන්නේ මත. එහෙමත් නැත්නම් යම් ටොපික් එකක් ගැන යම් මාතෘකාවක් ගැන කතා කරනවා නම් එතෙන්දිත් මේ sur කියන පදය යොදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පූසා ඉන්නේ මේසේ උඩ. Le chat est sur la table. ඒකෙම opposite එක තමයි sous. හරි පොඩි වෙනසක් තමයි මේකේ ශබ්දයේ තියෙන්නේ. sur කියලා කියන්නේ මත, sous කියලා කියන්නේ යට. කලින් කිව්වේ පූසා මේසේ උඩ ඉන්නවා කියලානේ. දැන් කියමු පූසා මේසේ යට ඉන්නවා කියලා. Le chat est sous la table. ඊළඟ preposition එක තමයි pour. pour කියන්නේ යමෙක් වෙනුවෙන් for කියන එක. Ce cadeau est pour toi. මේ tag ඔයාට. මහන්සිනේ. කම්මැලිනේ. පොඩ්ඩ ඉන්න තව දෙකක් තියෙනවා. එහෙම යන්න බෑ. ඊළඟ එක තමයි avec. avec කියලා කියන්නේ සමග with කියන එක. Je joue avec mes amis. avec. ඊළඟ එක තමයි sans. sans කියලා කියන්නේ without. sans sucre. without sugar. අවසාන preposition එක chez. chez කියලා කියන්නේ someone's place. Je vais chez mon ami. I go to my friend's place. එතෙන්දී friend's place කියලා කියන්නේ එයාගේ ගෙදර. Venez chez moi. එන්න මගේ ගෙදරට. chez moi. my place. කියන්නේ මගේ ගෙදර කියන එක. තව උදාහරණයක් බලන්න. නෑනේ මතක් වෙන්නේ පොඩ්ඩක් ඉන්න. Je vais chez le docteur. මම යනවා ඩොක්ටර්ගේ ප්ලේස් එකට. ඉතින් ඩොක්ටර්ගේ ප්ලේස් එක කියන්නේ ඩිස්පෙන්සරි එක, හොස්පිටල් එකට වෙන්න පුළුවන්. හරි තේරුණාද? එතකොට මම ඔයාලට පහතින් කමෙන්ට් එකක් දානවා ප්‍රශ්න කිහිපයක්. බලන්න ඔයාලට පුළුවන් ද ඒවට උත්තර දෙන්න කියලා. එහෙනම් ඉතින් prepositions පාඩම මෙතනින් ඉවරයි. තව ඔයාලට ඒ වගේ දැනගන්න කැමති prepositions තියෙනවා නම් හරි තව මොන හරි ගැටලු තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේම ගොඩාක් වැදගත් පාඩමකින් අපි නැවත හමුවෙමු. À bientôt les amis.